අපි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ රසම රස ෆෘට් කේක් එකක් තරලිපේ කොහොමද හදාගන්නේ කියලා. අපිට මේකට ඕන කරනවා අමුද්‍රව්‍ය කිහිපයක්ම. පාන් පිටි ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක්, බිත්තර 2ක්, පළතුරු කැබලි මේස හැඳි 2ක් වගේ ප්‍රමාණයක් ගන්න. කිරි අඩු කෝප්ප කාලක්, බේකින් පවුඩර් තේ හැන්දක්, වැනිලා ස්වල්පයක්, බටර් ග්‍රෑම් 125ක්. ඉතින් මේ විදිහට බටර් ග්‍රෑම් 125 ඔයා භාජනයකට දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. කැට ගතිය නැති වෙනකම් සාමාන්‍ය ක්‍රීම් ගතියට එනකම්ම මේක බීට් කරගන්න ඕනේ. දැන් මේකට සීනි ටික දාගන්න. ආයෙමත් හොඳින් බීට් කරගන්න. සීනි කැට ගතිය නැති වෙනකම් හොඳට බීට් කරගන්න ඕනේ. මේකට ඒ අතරතුරේදී ඔයා බිත්තර එකින් එක දාගෙන බීට් කරගන්න. මේ විදිහට බිත්තර දාගෙන මම මුලින්ම සඳහන් කරා ඔයාට කැට ගතිය නැති වෙනකන් සාමාන්‍ය ක්‍රීම් මිශ්‍රණයක් විදිහට තමයි මේක හදාගන්න ඕනේ. දැන් සාමාන්‍ය පදමට ඇවිල්ලා තියෙන්නේ. අපි මේකට බේකින් පවුඩර් සහ පාන් පිටි ටික වාජනයකට දාගෙන පෙනේරයකින් හලාගෙන මේ මිශ්‍රණයටම එකතු කරගන්න ඕනේ. දැන් මේ විදිහට මේ ටිකක් දාගෙන බීට් කරගන්න. එක පැත්තකට වෙනකම් හොඳට බීට් කරගන්න ඕනේ මේ මිශ්‍රණය. දැන් ඔයා වැනිලා ස්වල්පයක් එකතු කරගන්න. මේ විදිහට වැනිලා ටිකක් දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ කිරි අඬු කෝප්ප කාලත් මිශ්‍ර කරගෙන මේ විදිහට බීට් කරගන්න ඕනේ. දැන් පළතුරු කැබලි ඔයා හැම තැනටම විසිරෙන විදිහට දාගන්න. මොකද පළතුරු කැබලි ගොඩක් දැම්මොත් එහෙම රස හොඳට තියෙනවා. දැන් මේකත් අර විදිහටම බීට් කරගන්න ඕනේ. ඒ අතරතුරේදී ඔයා කේක් තැටියට
බටර් ටිකක් තවර ගන්න ඕනේ. මොකද බටර් තවර ගත්තාම කේක් එක ඇලෙන ප්‍රමාණය අඩුයි. මේ විදිහට වටේම හොඳට බටර් තවර ගන්න. දැන් හදාගත්ත මිශ්‍රණය මේ විදිහට බටර් තවර ගත්ත තැටියට දාගන්න. මේක ලස්සනට හදා ගන්න ඕනේ. හැන්දකින් වගේ හොඳට තුනී කරගෙන. මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් ආයෙමත් මේක උඩට පළතුරු කැබලි ටිකක් එක් කරගන්න. එතකොට ඔයාලට ලස්සනට කේක් එක තියෙනවා. ඒ වගේම හොඳට රහට හැපෙනවා. මේ විදිහට එකතු කරගත්තාම දැන් දරලිපේ තියන්න මේ විදිහට මොකක් හරි දරණුවක් තියලා හත් තියා ගන්න ඕනේ. සාමාන්‍ය විදිහට ගින්දර දාගන්න. මිනිත්තු 20ක් විතර දරලිපේ හොඳට පුළුස්සගෙන ඔයාලට මෙන්න මේ විදිහේ රසම රස කේක් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක මේ කේක් එක රස විඳින්න.